තනි වෙලා මහඬයි you are sincerely ඔබට අවංක එක්දී දයාසී එයාට බලන්නකො සතුට ජීවිතයේ සමහර බිඳවැටීම් ප්‍රතික්ෂේපවීම් අහිමිවීම් හැමෝටම එක වගේ තරා ගන්න බෑ. මෙතන ඉන්න ගොඩක් අය මීට අවුරුදු ගානකට කලින් හොඳ පවුල් ජීවිතයක් ගත කරපු හොඳට ඉගෙනගත්ත හොඳ රස්සාවල් කරලා සල්ලි යාන වාහන ගෙවල් දොරවල් තිබ්බය. ඒත් අද එයාලා ඉන්න වෙනම ලෝකෙක. සමහරු නම් උපතින්ම ආබාධිතයි. කොහොම වුණත් ඒ අහිංසක හිත් ටික හොයාගෙන අපි කළුතරට ගියා. සමහර ඒ දැක්ක දේවල්, හිතුණු දේවල්, දැනුණු දේවල් වචනවලට පෙරලන්න අමාරුයි. ඇත්තට මේ වෙලේ ඔයත් ඉන්න තිබ්බේ එතන. සමහර හීන බොඳ වෙලා, හිත් රිදිලා, හිත් පෑරිලා, ඒ හිත්වල තිබුණු වේදනාව ඇස්වලින් කඳුළු විදිහට ගලලා පැරිම තැන එයාලගේ මුළු මනසම විකෘති කරලා තිබුණේ. අපි කියවෙලේ පුදුම හිතුණු දෙයක් තිබුණා. ඒ තමයි කම්බි වැටවල් යකඩ දොරවල් ගහලා එක පිරිමි ළමයෙක් කූඩු කරලා හිටියා. අවුරුදු 24යි කොල්ලට වයස. රූපරාමු පෙන්වන්න විදිහක් නැහැ. මොකද ඇඳුමක් අඳින්න එයා කැමති නැහැ. එයාව ගෙනල්ලා තිබුණේ එයා ඉල්ලන දේවල් නොදුන්න කියලා එයාගේම අම්මව හපලා කාලා. ඒ අම්මගේ ඇඟ පුරාම තුවාලලු. ඇත්තට මෙයා එක්තරා විදිහක රෝගියෙක්, මානසික රෝගියෙක්. ඒවට ප්‍රතිකාර කරනවා. ඒ විතරක් නෙවෙයි, මෙයාලව මේ විදිහට පාලනය කරගෙන බලාගන්න එක අපිට නම් ඒක හිතන්නවත් අමාරුයි. ඒකයි මං කිව්වේ. ඒ අත්දැකීම කවදා හරි දවසක ඔය ජීවිතයට එකතු කරගන්න. මෙතන තියෙන්නේ මිනිස් ජීවිත. කාගේ හරි අම්මා කෙනෙක්, කාගේ හරි ඥාතියෙක්, කාගේ හරි ආදරවන්තයෙක්, තාත්තෙක්, සැමියෙක් වෙන්න ඇති. මේ වැඩසටහන මෙහෙම දාන්නත් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි තව කෙනෙක්ට මේ දේවල් දැකලා හිතුනොත් එතනට දාන වේලක් හරි ගිහින් දෙන්න ඕනි කියලා, එතන අලුතෙන් ඉදිවෙන ඉදිකිරීම් වලට උදව්වක් කරන්න ඕනි කියලා. ඒක මාර පිනක්. ඒ විතරක් නෙවෙයි, ඔයාලට පුළුවන් නම් ගිහිල්ලා එයාලව පැයකට දෙකකට හරි කමන්නේ සතුටු කරන්න. TikTok එකේ ලොකු අයියා කිව්වම හැමෝම දන්නවා මේ තන බලාගන්නේ ඉස්සුරු අපේ සහෝදරයා. ඇත්තට මෙයාගේ වීඩියෝ එකක් බලලා තමයි වයිෆ් මගෙන් ඉල්ලුවේ මේ සැරේ බර්ත්ඩේ එකට එතනට දාන දෙමු කියලා. එයාලව පැය කිහිපයකට හරි සතුටු කරලා අපේ හිත්වලට ආව සතුට සල්ලි වලට ගන්න බෑ කවදාවත්. ඒ අත්දැකීම ඔයත් වින්ද දවසට ඒ සතුට ඔයාටත් තේරෙයි, ඔයාටත් දැනෙයි. එයාට සතුට බලන්නකෝ. රහයිද? අතර මේ මනුෂ්‍ය ජීවිත. ඔය දැක්කම හිතනවා ඔබෙන් පුංචිල්ලීමක් කරන්න මෙයාලව මීට වැඩිය සුව පහසුවට ඉන්න මේ තැන හදන්න පුළුවන් නම් ලොකු අයියට පුංචි උදව්වක් දෙන්න කියලා. මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කළා, පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා, මගේ දෝතට පුතු ආවා. වෙරළින් කිරි කවඩි තලා කෙනෙක් පුදුට ගෙන එනවා, තවත් කෙනෙක් පාට පබලු කඩෙන් ගෙන එනවා. ඒ පබලුයි මේ පබලුයි එක නූලේ අමුණනවා, ඒවායින් කවදි තනා පුතුගේ ඉනේ පළඳනවා. මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරලා, පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා, මගේ දෝතට පුතු ආවා. සුදු පාටින් පහන්තරු දුර ආසේ දිලිසෙනවා. කාට
හරි මේක දැකලා කාගේ හරි හිතක් වුණොත් එහෙම කාට හරි මෙතන උදව් කරන්න ඕනොත් ලංකාවේ වෙන්න පුළුවන් විදේශ රටක වෙන්න පුළුවන් අපිව බලන ආදරණීය ජනතාවට අපි කියන්නේ ඔබ පින් කරන්න කැමති අය ඉන්නේ අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ නම්බර් එක කොහොම කියන්නේ 0.74යි 0.91.91.99 ඔන්න කෙලින්ම ලොකු අයට කතා කරන්න පුළුවන් කැමති නම් ඔයාගේ බැංකු ගිණුමේ නම අංකෙත් ඔහොම කියන්න. එතකොට ඔබට කෙලින්ම ලොකු අයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කතා බහ කරලා මේ ලොකු අයියමද කියලා කන්ෆර්ම් මොකද අද රටේ ව්‍යාජ දේවල් තියෙනවා ව්‍යාජ පුද්ගලයෝ ඉන්නවා සමහරක් වෙලාවට ඒ හින්දා සමහර ප්‍රශ්න ඇති වෙන හින්දා අපි ඔබත් එක්ක සම්බන්ධතාවයේ ඍජුවම ඇති කරනවා ලොකු අයියත් එක්ක එයාට කතා කරලා එයාගේ බැංකු විස්තර ටික අරගෙන කැමති නම් ඔබ මෙතනට උදව් කරන්න ඔබේ ඇස් වලට කඳුළු උනනවා නම් මේවා දැක්කම ඔබේ හිත උණු වෙනවා නම් මෙන්න තියෙනවා ගිණුම් අංකය මහජන බැංකුවේ ගිණුමක් තමයි තියෙන්නේ KM ඉසුරු අනුෂ්ක පෙරේරා 0.39යි 200යි 27යි 02යි 38යි 38යි 2 TikTok එකේ ඉන්න හැමෝම නම් දන්නවා ලොකු අයියව. ඔන්න YouTube එකෙත් මං හිතන්නේ සමාජ මේ social media වල ඉන්නේ බොහෝ දෙනෙක් දන්නවා. හැමෝම වෙනවා. නැති දවස් වලට ඉතින් අපි 98 දිනකට මුවින එක තමයි කරන්නේ. සඳහන් කරමු ඇඩ්‍රස් එක සඳහන් කරමු කවුරු හරි මේ ස්ථානේ බලන්න එනවා නම් හරි කොහොමද? මෙතන එනවා නම් මව්පිය සෙවන මානසික නිවාසය කොළඹ ගේවත්ත සේරුපිට කළුතර. දැගෙන වේදනා තුරුළු මාසිතේ අපමණයි වෙන අයෙක් කෙරේ බැතිරි දෝයාදරේ අයිවන් ධනුෂ් වොක්ස් බලන හැමෝටම අයිවන් කියලා පිළිගන්නවා. අයිබෝන් TikTok එකේ හැමෝම දන්නේ ලොකු අයියා කියලා. ඉතින් අද ලොකු අයියාව බලන්න ආව ලොකු අයියාව බලන්න නෙවෙයි ආවේ ලොකු අයියත් එක්ක ඉන්න 62ක් නේ. සේරම 98ක්. සේරම 98ක් වැඩි හිටියෝ බලන්න ආවේ දැක්කම ඇත්තරම ඇස්වලට කඳුළු වෙනවා. ඒ සිද්ධිය දැක්කම ඒ රූපරාම අපි ඔබට පෙන්නන්නම්. හැබැයි එතනින් එහාට තව ලොකු වැඩක් ලොකු අය කරන්න යනවා. ඒ දේ ගැන කතා කරන්න ඕනි, ඒ දේ ගැන දැනුවත් කරන්න ඕනි. හැබැයි දැන් තව ලොකු වැඩක් අපිට තියෙනවා මේ ඔරුවක යන්න වෙලා තියෙනවා. අපි මේ යන්නේ කොතනටද? මෙතන මොකද්ද නිකන් ප්ලෑන් එක? මෙතන තියෙන්නේ අපේ අනිත් කට්ටිය. මේ අමාලිලා සුනීතලා අපි නිතරම දකින්න කට්ටිය තමයි මෙතන ඉන්නේ. TikTok එකේ ප්‍රසිද්ධ කට්ටිය තමයි ඉන්නේ. තමයි මෙතන ඉන්නේ. මේකෙන් තමයි ගොඩ වෙලා යන්නේ. ගගේ ගොඩ වෙලා යන්නේ අපේ අනිත් කට්ටිය. මෙතන ගෑනු කට්ටිය තමයි ඉන්නේ. මෙතනත් ඉන්නේ සේරම මානසික රෝගී. මෙතන කී දෙනෙක් ඉන්නවද අපි යන්න? ඉන්නවා 30ක් ඉන්නවා. මෙතන 30 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙතන වැඩිහිටියෝ කිව්වට මේ වැඩිහිටියොත් මානසික මට්ටම් වලින් යම් ප්‍රශ්න වල ඉන්න කට්ටිය ඉන්නේ නේ. උපතින් ආබායිත අය ඉන්නවා ප්‍රශ්න හින්දා හැදිච්ච අය හින්දා ආදරය කරලා එක විදිහේ දේපල හින්දා. දැන් අපි ආව වෙලෙත් හරි උණුසුම්. මොකද මේ වෙද්දි ලොකු අයියව සෑහෙන දෙනෙක් මෙන්ෂන් කරනවා ඊයේ රෑ මම හිතන්නේ අම්මා කෙනෙක්ව පාරේ දාලා ගිහිල්ලා මට පෙන්නවා වීඩියෝ එකක්. දැන් තව ටිකකින් යනවා කිව්වා ඒ අම්මවත් අරන් එන්න. ලංකාවේ මේ වගේ සිද්ධීන් සාමාන්‍යයෙන් විච් එකම මෙන්ෂන් වෙනවද ලොකු අයියව? මෙන්ෂන් වෙනවා. දැන් නම් ඇත්තටම ගොඩක් දුරට මේ විනාඩි 5ක් ඇතුළත වීඩියෝ එකක් දාලා මම මෙන්ෂන් කරනවම තමයි කට්ටිය. ඊයේ සිද්ධිය මොකද්ද ඊයේ අතන? ඊයේ මේ කියන්නේ ඒ ආච්චි කියන විදිහට මේ පුතා තමයි ගෙනල්ලා ඉවරලා පාරේ දාලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ එතන අර අපේ ජොනියා කියලා ඉවරලා සහෝදරයෙක් ඉතින් වීඩියෝ එකක් දාලා තිනවා. ඒකට සම්පූර්ණයෙන්ම ඒකට ගොඩක් 50කට වැඩිය මම මෙන්ෂන් කරලා උදේ පාන්දර බලනකොට. ඒකට මම කතා කරලා විස්තර සමාජසේවකට කතා කරලා පොලිසියට ඒ විස්තරත් එක්ක ගත්තාම මම කිව්වා මම එන්න. මම දාන වැඩ කරලා තමයි එන්න වෙන්නේ. මොකද නැත්නම් මේ කට්ටිය බඩගින්නේනේ. එතකම් බලා ගන්න මම දාන වැඩ කරලා ඉවර කරච්ච ගමන් මම එනවා කියලා. දැන් මේක අහමු සිදුවීමක්. අද දවාලේ දානේ අපි ඉල්ලගත්ත විශේෂයෙන්ම වයිෆ් ගේ බර්ත්ඩේ එක. ඔය පිටිපස්සේ කැමරාව පිටිපස්සේ නම් කැමරාව රෙකෝඩ් කරන්න එයා. ෆැමිලි කිචන් හැමෝම දන්නවා. ඉතින් මේ වයිෆ් ගේ බර්ත්ඩේ එකේ හින්දා අපි දානේ බාරගත්තා. ඉතින් දානෙත් අරගෙන ආවට පස්සේ තමයි මේ දේවල් දකින්න හම්බුනේ. මේ දේවල් ඔබටත් කියන්න ඕනි. ඔබටත් මේ දාන මාන වලට වගේම මෙතන ඉදිරියේ සිදුවන ඉදිකිරීම් කටයුතු වලට පින් අතේ වැඩවලට සමාදන් වෙන්න පුළුවන්, පින් අනුමෝදන් කරගන්න පුළුවන්, ඒ වගේ දේවල් වලට එකතු වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සියලු විස්තර ලබා දෙනවා. ඔරුව ආවා. අපි ඔරුවේ නැගලා යන් අරතන බලන්න. හරි. මෙයා බයික් එකත් එනවා මෙන්න මේ. බයික් එකත් එනවා. ඔයා නම් දවසට 3-4 පාරක් යනවාද නේ? කෑම ටික අරගෙන යනවනේ අපි. ඒකට 98 දිනාටම කෑම ගෙනාවට පස්සේ ඔව්. එතන කටට දීලා මෙතනින් තමයි අරන් යන්නේ. ඔව්. හදිසියෙ කොන බයික් එකේ තියෙන අල්ල ගන්නවා. ඇත්තට මෙයා තමයි දැක්කේ TikTok එකෙන්. මම කොහොමද ඒ ෆලෝ කරන්නේ? ඔව්. ඔයාගේ කවුද මේ ප්‍රසිද්ධම කැරක්ටර් එක අමාලි. ඉඳගන්න තිබුණා මාරු. ඉඳගන්න බැයිද? බෑ. ඉඳගන්න පුළුවන් අත තියලා අන්නත්.
එපා වුණා try නේ කරන්න. මට ඉඳ ගන්න ඕනේ. අඩි 50ක් ගැඹුරුයි කිඹුලෝ ඉන්නවා යට. ඔරුවෙන් ගොඩ බාන්න යන්නේ අපි. ඔන්න අපි අනිත් තැනට ආවා. මෙතන තමයි අර අපි ඔරුවෙන් ඇවිල්ලා ගඟෙන් එගොඩ වෙලා ආව තැන. මෙතන අනිත් කට්ටිය ඉන්නවා වගේ. මෙතන ගැනත් විස්තර අපි ලොකෝයගෙන් අහගමු. අර ගොඩක් කට්ටිය අහනවා මේ දේ ඇත්තටම අපි 98කට කියලා කෑම ගෙනහම එතන දිලා අපි පාසල්නේ ගේන්නේ. සමහර අයටත් නිකන් ඩවුට් එකකුත් එනවා කොහෙටද මේ අපි කෑම ගෙනියන්නේ කියලා. මොකද මෙතන වැඩිපුර වීඩියෝ වැටෙන්නේ නැහැ. අර වැටෙන්නේ නැති හේතුව මට මෙතෙන්ට එන්න ටයිම් එකක් නැහැ වැඩි. දැන් අපි ආව ගමනත් ඔබ දැක්කා. මොකද අපි එන්නත් ඕනේ ඔරුවකින් ඇවිල්ලා ඒකට වෙලා ඊට පස්සේ තවත් වාහනයක ඇවිල්ලා මෙතන එන්න ඕනේ. ඒ කියන්නේ වාහනෙන් කෙලිම මෙතනට එන්න අමාරුයි. නමුත් දොර වැඩි. ඒ හින්දා තමයි ආවේ. කොහොම හරි කමන්නේ. ඔන්න අද මේ තැනත් අපි බලන්න ආවා. අපි බලමු මෙතනත් තියෙන අඩුපාඩු මොන හරි තියෙනවා නම් එහෙමයි. මෙතන කතන්දර ටික මෙයා තමයි හොඳටම දන්නේ. එයාගෙම විස්තරය අහගමු. මේක අවුරුදු 100ක් විතර පරණ ගයක්. එතකොට මේ ආල මේක මේ චූ දැම්මත් මේ අර කබොක් ගලෙන් තියෙන්නේ මේ සිමෙන්ති උඩින් දාලා තිබ්බලා තේරෙම කබොක්. අපි මේ කඩාගෙන පිටිපස්සෙන් දැන් අලුතෙන් බිල්ඩින් එක හදනවා. පිටිපස්සේ බිල්ඩින් පිටිපස්සේ මේක තමයි මුලින්ම දැන් හැම ඒවා කරලා කොහොමද අපි අවුරුදු 22ක් විතර පරණයි වැඩි නිවාසේ. නමුත් ගේ පරණයි අවුරුදු 100කට වැඩි. ඒක ඉතින් ආව නමුත් ඉතින් අර මේ වගේ අර චූ දැම්මහම ගඳ එනවා වැඩි ස්මෙල් එක වැඩි. ඔක්කොම 30 මෙතන 30යි දැන් ඉන්නේ. 30ක් ඉන්නවනේ. මේ නමුත් ඉතින් අර පිටිපස්සෙන් හදාගෙන යනකොට තව අර වගේ ගොඩක් කට්ටියකට අනිවාර්යයෙන් මොකද දැන් අපි දන්නේ නැහැනේ ලංකාවේ මේ වගේ දේවල් දවසකට කොච්චර සිද්ධ වෙනවද මේ සමහරක් වෙලාවට ලබන සතිය වෙද්දි තව වැඩි හිටියෝ කීව දෙනෙක් පාරේ දාලා ගියොත් ඒකට සමහරක් වෙලාවට ලොකු අයියට තමයි හැමෝම මෙන්ෂන් කරන්නේ එක්කන් වෙනවා මෙතන. ඒ හින්දා ඉඩ පහසුකම් ප්‍රශ්නයක් හින්දා ඊටපස්සේ ඉදිකිරීම කටයුතු වෙනවා. ඒවා පිළිබඳවත් අපි කතා කරමු. අපි යන් ඉස්සරහට. මෙතනින් ඒ කියන්නේ මේ අර වගේම පාරවල් වල දාලා ගිහිල්ලා ගෙනාපු අය දින්නේ ගෙවල් වලින් දැම්මා. ඔව් මංගොඩ හොස්පිටල් එකෙන් එහෙම මෙයාගේ අම්මා රට මෙයා සිමින් මනස වැඩෙන්නේ. ඒකයි මෙයා තමයි බාලම එක්කෙනා. අපි මේකෙන් මේ තමයි ලින්ද මේකෙන් වතුර ඇදලා තමයි නාවන්නේ. මේ හැමෝම නාවනවා. ඔක්කොම නාවනවා. මේකෙන් වතුර ඇදලා තමයි නාවන්නේ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ඔක්කොගෙම වැඩ කටයුතු ටික කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ඔක්කොම නාවනේවා මේ කට්ටියගේ මේ අවශ්‍යතාවල් ටික කොහොමද මේ තනියම කරන්නේ? ඒක මෙහෙම අපි කරලා එක දිගටම මේක හුරු වෙලා තියෙන්නේ. සාමාන්‍යව ගෙදර අමාරුයි කිව්වට වැඩි හිටියෙක් නාවන්න මා ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරියට නාවනකොට ඉතින් අපිට මෙච්චර සංඛ්‍යාවක් බලා ගන්නවා කියලා ඉතින් ඒක අපිට ලේසි හුරු වෙලා තියෙන්නේ දැන් ඒක. මේ ඔක්කොම එහෙම කට්ටියනේ. ඔව්. අංගොඩ හොස්පිටල් එකෙන් හරි. අපි යන් ඉස්සරහට. මෙතනත් ඉන්න කුඩුවල දාලා මේ කුඩුවකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඇයි එදෙන කුඩුවේ මේ දෙන්න මේ පාලනය කරන්නම අමාරුයි. කන්ට්‍රෝල් කරගන්න බෑ. කන්ට්‍රෝල් කරගන්නම අමාරුයි. නෑ කමන්න බෑ. ඔව්. එහෙම ප්‍රශ්නයක් නෑ. ඔව්. අතර මේ මනුෂ්‍ය ජීවිත. ඔබ මේවා ජරා කරනවා ඒවා කනවා ඩිමෙන්ෂියා රෝගීන්. ඒ කට්ටියට ප්‍රතිකාර අපි කරනවා. හැම මාසෙම ප්‍රතිකාර කරනවා නැතුව මේ කට්ටිය බලා ගන්න බෑ. මේ බේට් එකත් යන්න ඕනේ. යන්න ඕනේ අනිවාර්යයෙන්. තමයි වෙන්නේ. මෙතන තවත් තියෙනවා පිටිපස්සේ. ඇත්තටම ඉතින් මේවා දැක්කම හිතනවා ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්න මෙයාලව මීට වැඩිය සුව පහසුවට ඉන්න මේ තැන හදන්න පුළුවන් නම් ලොකු අයියට පුංචි උදව්වක් දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ දැක්කට පස්සේ අපිට පුළුවන් විදිහට අපිත් උදව් කරනවා. හැබැයි මේ කරන කැපකිරීම අපිට වචන වලින් කියන්න බෑ. වචන වලින් මේක සම්පූර්ණ මේ කැල තමයි අයින් කරන්න හදන්නේ. මේකම නේද? මේක පිටිපස්සේ දැන් මුලින් අයින් කරන්න හදන්නේ මෙතනින් එහා. ඒකල බිල්ඩින් එක මෙතෙන්ට ගෙනල්ලා මෙතන ස්ලැබ් එක දාලා තමයි මෙතන සම්පූර්ණව අයින් කරලා දාන්න හදන්නේ. ඊපස්සේ තමයි දින්නේ හදන කෑල්ල. පුළුවන් නේද? විශාරද කරපු කෙනෙක් නේ. අපි මෙයා විශාරද කරපු කෙනෙක්. ඒත් අද ඉන්නේ මෙතන. හැබැයි යාට ලස්සන සින්දු කියන්න පුළුවන්. අපි අහම සින්දුවක්. මම මේක චුට්ටක් මෙතනින් ගෙවුවට කමන්නේ නැහැ නේද? ගන්න. හරි. මේ මයික් එක මම චුට්ටක් මෙතනින් ගහන්න. හරි. කැමරාවට ලස්සන සින්දුවක් කියන්න. මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කළා පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා මගේ දෝතට පුතු ආවා බෙරලින් කිරි කවඩි තලා කෙනෙක් පුදුට ගෙන එනවා තවත් කෙනෙක් පාට
පබලු කඩෙන් ගෙන එනවා ඒ පබලුයි මේ පබලුයි එක නූලේ අමුණනවා ඒවායින් කවදි තනා පුතුගේ ඉනේ පළඳනවා මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරලා පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා මගේ දෝතට පුතු ආවා සුදු පාටින් පහන්තරු දුර ආසේ දිලිසෙනවා සුදු පාටින් තිකිරිනා පුතුගේ මුවින් ගිලිහෙනවා මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරලා පෙන කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා මගේ දෝතට පුතු ආවා තව දක්ෂතා ඇති බොහෝ පිරිසක් මේ ස්ථානයේ ඇති. හැබැයි අපි දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. කුමක් හෝ හේතුවකට අද මෙයාලා ඇවිල්ලා ඉන්නේ මේ ස්ථානෙට. හැබැයි මේ ස්ථානේ බලාගන්නේ ලොකු අයියා. ඉතින් ලොකු අයියා වෙනුවෙන් අපි කතා කරනවා. ලොකු අයියට මේ අවශ්‍යතාවල් ගොඩක් ඇති. ලොකු අයියාගේ හිතේ හීන ගොඩක් ඇති. මෙයාලව මීට වැඩිය ලස්සනට තියන්න. මෙයාලව මීට වැඩිය ලස්සනට බලාගන්න. මේ කැපකිරීම දැක්කම අපිටත් පුදුමයි. කොහොමද මෙහෙම තනි කෙනෙක් මේ වගේ දේවල් ටිකක් කරන්නේ මෙච්චර මේ අයව බලාගන්න කියලා. ඒක ඔබත් එන්න ඕනේ මේ ස්ථානෙට. ඔබත් දානයක් බාර අරන් මෙතනට ආවොත් ඔබත් ඒ අත්විඳීම වින්දොත් ඔබට තේරෙයි. හැබැයි අපි බලමු තව මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවට ඔබට කොහොමද ඒවට එකතු වෙන්න පුළුවන් කියලා අපි යන් ඉස්සරහට බලාගන්න. මෙතන තමයි අලුත් ගොඩනැගිල්ල ඉදි වෙන්නේ නේ. මොකද අවුරුදු 100ක් පරණ මේ බිල්ඩින් එක දැක්කම ඔබට තේරෙනවා මෙතන ඉඳන් පාරේ ඉඳන් බැලුවම මේ බිල්ඩින් එක ඇතුලේ මේ වැඩිහිටියෝ එක්කෙනෙක් දෙන්නෙක්වත් තියා වැඩිහිටියෙක්ව තියන්න පුළුවන්ද කියලාත් හිතනවා. මොකද ඒ තරමට අබලන් ඒ තරමට වයසයි ගොඩනැගිල්ල. ඒ හින්දා තමයි අලුත් ගොඩනැගිල්ලකට යන්නේ. ඉතින් මෙතන වැඩිහිටියෝ ඉන්නේ 30කට ආසන්න ප්‍රමාණයක්. එන්න වැඩි වෙනවා. වැඩි වෙනවා නම් එයාලට ප්‍රමාණය අවශ්‍ය වෙනවා. මම හිතන්නේ මේක තට්ටු දෙකට යන්නේ. තට්ටු දෙකට යන්නේ. මේකට දැන් මොන වගේ දේවල් ලැබිලා තියෙනවද? මොන වගේ අවශ්‍යතාවල් තියෙනවද? දැන් මේක මහත්තයෙක් තමයි මේ කෑල්ල ගහලා දුන්නේ. ස්ලැබ් එක දාලා දුන්නේ. දැන් අර ඉතුරු කෑල්ලට තමයි ස්ලැබ් එක දාන්න තියෙන්නේ. දැන් ඒ කෑල්ලට විතරක් සිමෙන්ති කොට්ට විතරයි අපිට හම්බෙලා තියෙන්නේ. ඔව් මේමයි මේ ගනුදෙනුව සම්පූර්ණයෙන් අපි ලොකු අයියටම බාර දෙනවා. ලොකු අයියා ඔහොම කැමරාවට කියන්න කාට හරි මේක දැකලා කාගේ හරි හිතක් උණු වුණොත් එහෙම කාට හරි මෙතන උදව් කරන්න ඕනොත් ලංකාවේ වෙන්න පුළුවන් විදේශීය රටක වෙන්න පුළුවන්. අපිව බලන ආදරණීය ජනතාවට අපි කියන්නේ ඔබ පින් කරන්න කැමති අය ඉන්නේ අපිත් එක්ක එකතු වෙලා. ඔයාගේ නම්බර් එක කොහොම කියන්න? 0.74යි 0.91යි 99. ඔන්න කෙලින්ම ලොකු අයියට කතා කරන්න පුළුවන්. කැමති නම් ඔයාගේ බැංකු ගිණුමේ නම අංකෙත් ඔහොම කියන්න. එතකොට ඔබට කෙලින්ම ලොකු අයියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කතා බහ කරලා මේ ලොකු අයියමද කියලා කන්ෆර්ම්. මොකද අද රටේ ව්‍යාජ දේවල් තියෙනවා. ව්‍යාජ පුද්ගලයෝ ඉන්නවා සමහරක් වෙලාවට. ඒ හින්දා සමහර ප්‍රශ්න ඇති වෙන හින්දා අපි ඔබත් එක්ක සම්බන්ධතාවයේ ඍජුවම ඇති කරනවා ලොකු අයියත් එක්ක. එයාට කතා කරලා එයාගේ බැංකු විස්තර ටික අරගෙන කැමති නම් ඔබ මෙතනට උදව් කරන්න. ඔබේ ඇස් වලට කඳුළු උනනවා නම් මේවා දැක්කම ඔබේ හිත උණු වෙනවා නම් මෙන්න තියෙනවා ගිණුම් අංකය. මහජන බැංකුවේ ගිණුමක් තමයි තියෙන්නේ. KM ඉසුරු අනුෂ්ක පෙරේරා 0.39යි 200යි 27යි 02යි 38යි 38යි 2. TikTok එකේ ඉන්න හැමෝම නම් දන්නවා ලොකු අයියව. ඔන්න YouTube එකෙත් මං හිතන්නේ සමාජ මේ social media වල ඉන්නේ බොහෝ දෙනෙක් දන්නවා. හැබැයි මේ ගිණුම් අංකෙත් අපි කෙලින්ම කියලා ඔබට කෙලින්ම මේ සම්බන්ධතාවය ඇති කරේ. කෙලින්ම ලොකු අයත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේට එකතු වෙන්න පුළුවන්. මෙතන තියෙන තව අවශ්‍යතාවල් මොන හරි තියෙනවා නම් අපි සඳහන් කරමු. ගොඩනැගිලි ඉදිවෙද්දී දැන් කට්ටිය බලයි අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්න ඕනේ මොන දේවල් වලටද ආධාර උපකාර අවශ්‍ය වෙන්නේ කියලා. අපි මුලින්ම හදන්නේ මේ බාත්රූම් එක. බාත්රූම් එකේ වැඩේට තමයි මුලින්ම මේ කියන්නේ ස්ලැබ් එක දාගත්තේ. මොකද මේක ඇල අයින් කරනවා කියන්නේ මුලින්ම බාත්රූම් එකත් එක තමයි අයින් වෙන්නේ. ඔව්. එතකොට මේ එහා පැත්තේ දැන්ට අර ඉතුරු ස්ලැබ් කෑල්ල තමයි දාගන්න ඕනේ. මේක කරනම් අපිට මේ හදා ගන්නකම් අර මොනවා හරි දේවල් වහ ගන්න පුළුවන් නේ. ඔව් ඔව්.
එතකොට මට මුලින්ම අවශ්‍ය ස්ලැබ් එක තමයි ඉතින්. ස්ලැබ් එකට නේ. ස්ලැබ් එකට දැන් බල්ල තියෙන විතර කීයක් විතර යනවද වේද? වේදම නම් බලලා නැහැ බඩු ටික දාලා තියෙනවා බාස්. මේ එතකොට එතනින් සිමෙන්ති කොට 60ක් ඕනෙලා තිබ්බා. ඒක අපේ මහත්තයෙක් බාර දුන්නා. එයාගෙන් දෙන්නම් කියලා. ඊටු කම්බි ගල් ඒව තමයි ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ. ඒව අවශ්‍ය වෙනවා. දැන් කවුරු හරි කතා කරලා ඇහුවොත් එහෙම ඒ ඕනේ දැන් ඔව් පුළුවන් නේද? කැමති නම් මුදලින් හරි දායක වෙන්න පුළුවන් නේ. පුළුවන්. ඒවට මොනවද කරේ කියලා ඉවලා අපි හાર્ඩ්වෙයාර් එකට දීලා ඒ බිල් දානවා ඒ කට්ටියට ඒ විදියටම. ඔබතුමා WhatsApp ඉන්නවනේ? ඉන්නවා. හරි. එහෙනම් ඔන්න WhatsApp වලින් පුළුවන් ලොකෝයත් එක්ක සම්බන්ධ වෙලා ඒ දෙයට වෙන්න. තව එතනින් එහා තවත් දේවල් තියෙනවද මොන හරි කාගෙන් හරි ආධාරයක් අවශ්‍ය වෙන මේ දේවල් නඩත්තු කරගෙන යෑමේදී එදිනදා වියදම එහෙම කොහොමද? දැන් සමහරක් වෙලාවට සමහර දාන්නේ සමහර දවස් වලට බාර ගන්න නැතුව ඇති. එහෙම දාන්න නැති දවස් වලට ඉතින් අපි 90ට දිනකට මුවින එක තමයි කරන්නේ. ඒක අර මේ ගොඩක් කට්ටිය අපිට බීලි බඩු ගෙනල් දෙන කට්ටියක් ඉන්නවා. එතකොට හාල් තිබුණොත් ඉතින් අපිට එළවලුවක් තමයි ගේන්න වෙන්නේ. ගොඩක් දුරට මේ පැත්ත අර කළුතර හින්දා ගම් වතුර යට වෙනවනේ. එතකොට ඉතින් අපි ගාව කොහොමද තියෙන සතියකට හරියන්න ස්ටොක් එකක් තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා. දැන් අපි දාන වේලක් ගැන කතා කරන්නේ. හැබැයි ඊට අමතරව ඇති සමහරක් වෙලාවට මෙතන වැඩි හිටියෝ ඉන්නේ හින්දා උදේට සමහරක් වෙලාවට තේ ටිකක් ඕනිය ඇති, හවසට තේ ටිකක් ඕනිය ඇති, රැට කෑම ටිකක් ඕනිය ඇති. ඊට අමතර කවුරු කෙනෙක් අසනීප වුණාම එතන වියදමක් ලෑස්ති වෙනවා ඇති. මේ සියලු දේවල් වලට සූදානම් වෙලා දින්නේ. මෙතන කිසියම් අඩුපාඩුවක් තියෙනවා. ඕනම දෙයකට මම රෙඩි. ඒ කියන්නේ මෙහෙමයි. මෙතන මානසික රෝගීන් 98ක් ඉන්නවා. 98 ඒ කියන්නේ අපිට ගොඩක් මෙතෙන් යන්නේ මෙයාලා ජරා කරගන්නවා මේව කරා. සුද්ධ පවිත්‍ර කරන දේවල් වල ඩේටෝල නම්මන. ඒ වගේම තමයි මොනවා හරි අසනීපයක් වුණොත් අපේ ට්‍රේවිල් එකක් තියෙනවා. ඒකෙන් තමයි අරන් යන්නේ. ඒ හැමදේම අපි කරනවා. ඒ කියන්නේ හම්බුණා හෝ නැතා ඒක බල ඉන්න බෑ අපිට. අපි හැමදේම කරනවා. අපි ඔහොම ලිපිනේ සඳහන් කරමු, ඇඩ්‍රස් එක සඳහන් කරමු. කවුරු හරි මේ ස්ථානේ බලන්න එනවා නම් හරි කොහොමද? මෙතන එනවා නම් මව්පිය සෙවන මානසික නිවාසය කොළඹ ගේවත්ත සේරුපිට කළුතර. එන්න පුළුවන් ඕනි කෙනෙක්ට අවිල්ලා බලන්න පුළුවන්. මේ වගේ දාන වුණත් ඕනි කෙනෙක්ට බාර ගන්න පුළුවන්. තව ඔබතුමාගේ දුරකථන අංකයට කතා කරොත් හරි. පුළුවන්. තව මොනවද කියන්න තියෙන්නේ? තා කියන්න තියෙන ඉතින් මේ ඔයාලගේ පැත්තෙත් ඕනම ලෙඩෙක් හිටියොත් අනිවාර්යෙන් බාර ගන්නවා. මෙච්චර දේවල් කරලත් බය නැතුව ඒ වචනේත් කියනවා. තව කී දෙනෙක් හිටියත් කවන්නේ බාර ගන්නවා කියලා. ඉතින් එහෙම කෙනාට අපි උදව් කරමු. එහෙම කෙනාට අපි තත්වලක් වෙමු. ඒකයි අපි ඔබටත් මතක් කරන්නේ මේ ඉදිවෙන නව ගොඩනැගිල්ල සමහරක් වෙලාවට ඔබ මෙන්ෂන් කරන ඔබ පාරේ යද්දි දැකලා හිටිය වැඩි හිටියෙක් වෙන්න පුළුවන්. ඔබේ පාරේ යද්දි ඔබ දැකලා ඔබේ ඇස් වලට කඳුළු උනලා මෙයාවත් අතන්ට ගිහින් දැම්ම නම් හොඳයි කියලා හිතන වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනාගේ නිවහන වෙන්න පුළුවන් මෙතන ඉදි වෙන්නේ. ඒ හින්දා පුළුවන් නම් කීයකින් හරි කමන්නේ ඔබත් උදව් කරන්න. අපි තව තැන් තියෙනවා ගිහිල්ලා පෙන්නන්නම්. තව කට්ටිය ඉන්නවා. අපිට වෙලාව හම්බුනොත් අපි කතා බහ කරලා එයාලගේ විස්තරත් අරන් දෙන්න. මේ දැන් ඔබට මතක ඇති අර අපිට මතකයි කාලයක් කර නුවර ගෑන් ළමෙක් ප්‍රසිද්ධ වුණා. ඒත් මේ ලොකෝය ගාවන්නේ දරන් ආවා. මොකද ප්‍රශ්නේ පළවෙනි සතියේ මම උපරිම එයාව පාලනය කරගත්තා. එයාව උපරිම අර සෙක්ස් පැත්තට තමයි හුරු වෙලා තිබ්බේ. මොකද එයාට අර පාරේ ඉඳලා ඉතින් අර මිනිස්සු දෙන සල්ලි වලටම තමයි එයා හුරු වෙලා තිබ්බේ. එයා සහ එයාගේ අනිත් පැත්තේ කට්ටිය. ඉතින් ඇවිල්ලි වල මට ඉතින් කේලි වරලා නඩුවක් තියෙනවා කියලා තමයි එක්කන් ගියේ. නමුත් ඉතින් අරක තමයි මේක. ඒ කියන්නේ මට පාරේ ඉන්න කට්ටිය සල්ලි දෙනවා. ඒකෙන් ඒ කියන්නේ යාගෙන් සල්ලි අරගෙන ජීවත් වෙන අයත් ඉන්නවා. ඒ හින්දා ඔබතුමා ගාව ඉන්න දුන්නේ නැහැ. මාර ඒක මට එකපාරට කියන්න අමාරුයි. ඉතින් මොනවද කවුරුවත් අර දැන් අද කොහෙද දන්නේ නැහැ නේ. අදත් දැන් මට මැසේජ් එකක් තියෙනවා පාරේ ඉන්නවා කියලා නුවර. හදන්න බෑ ඒ කියන්නේ මේ ගෙදර කට්ටියත් එක්ක හදන්න බෑ. තනියෙන් ගත්තොත් ළමයා හදන්න පුළුවන්. අපිට ඔයිට වැඩි දරුණු කට්ටිය අපි ගාව හැදෙනවා. අසරණකම විකුණන්නත් උත්සාහ කරනවා සමහර දැන් වල. සමහරු. අපි ඒ ගැනත් මතක් කරේ නැත්නම් සමහර කෙනෙක් දැන් ඕක කතාවක් පිටින්ද ඔය ගැන අහන්න පුළුවන්. ඒ කතාව නොකරවුවේ කියලා. නමුත් ඕක තමයි හේතුව දන්නේ නැති. ඒක තමයි. අපි යන් ඔන්න කලුගඟනේ අපි උතර එන්න ඕනේ. කලුගඟේ ඊතර වෙලා අපි යනවා දැන් ඊළඟ තැනට. අපි දාන ගෙනාව තැනට. එතන තමයි අර ප්‍රසිද්ධ කට්ටිය ඉන්නේ. මෙහෙම තමයි ඉතින් ප්‍රවාහන කටයුතු වෙන්නේ. ඔන්න ලොකෝයගේ බයික් එක දාගත්තා. මේ ඔබට පේනවා ඇති වැලි ගොඩ දාන පිරිස් ඉන්නවා කලුගඟේ. ඉතින් මේ අපිට විස්තර කලුගොයම කියන්න කොහොමද මේක වෙන්නේ? මේකේ මේ අර ඔරුවක්ම තේලි වලලා ඔරුවේ එහා පැත්තෙන් ගහලා තියෙන කූඤ්ඤයක්. ඒ කූඤ්ඤ දිගේ තමයි යන්නේ ගොඩක් යටට. ඒ යටටම ගිහිල්ලා කිමිදලා ගිහිල්ලා තමයි අරන් එන්නේ වෙලි උඩට. මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් දුක් විඳනවද මොනතරම් රස්සාවල් කරනවද? ඒක මාරාන්තික දෙයක් වෙන්න පුළුවන් නේ. හොඳයි. Hai අක්කේ. බර්ත්ඩේ එකද? පුතා. මෙයාගේ බර්ත්ඩේ එක මේ පුතා. අපේ අම්මගේ නෑ. අම්මගේ. මේ ආයෙද? ඔයන්න
අන්න ගන්න බර්ත්ඩේ ගර්ල්. අද මේ ඔය කට්ටියට දාන ගෙනලා තියන්නේ ගොඩාක් අය දන්න කට්ටියක්. ෆැමිලි කිචන් අනුරාධා කිව්වහම ගොඩක් අය දන්නවා. ඉතින් මේ නෝනාගේ තමයි අද උපන්දිනේ. ඉතින් අපි කට්ටියත් එක්කම විශ් කරමු නේද? හොඳයි මහත්තයා. එහෙනම් විශ් කරමු. ෆැමිලි අනුරාධා කියලා කියන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. අමල් කවන්. පොඩි කෑල්ල ගාව වාත්තයට ගාව. Family. අත ගන්න බෑ. ඔව්. අර අමාලි වලකින් ඉන්නවා. අපි අංග රෙටද අනුරාධා මාන්නේට ඒකට දෙරයි කරන කෙනා කියලා. Sadu, sadu, sadu. Ada dine, meme pinante nola mahaturun, meme galpate kalutere, mau pesene edit niwase mau piyawarunte, me danu me kusala karmi kirima darmuna yatte, family Anuradha mahatmiyage ශ්‍රී ජන්මදිනය නිමිති කරගෙන ආයි. ඉතින් මේ උතුම් දානමය කුසලයේ පින් වලින් ඒ ෆැමිලි අනුරාධා මහත්මියට සුබම සුබ උපන් දිනයක් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු ශාන්තියක් යහපතක් උදා වේවා. ඒ මහත්මියගේ කරන කියන ලකී ආරක්ෂා කටයුතු දියුණු පමුණු වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු ශාන්තියක් යහපතක් උදා වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේ මේ නෝනා මහත්තුන්ගේ උත්තරීතර ධර්මයේ කොටසේ පින් වලින් නිරුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කර අවසානයේ කෙළවර අමාමහ නිවන් සුව සාක්ෂාත් වෙලා ලෝතර බුද්ධත්වයේ සංසාරේ කෙදිනම් හෝ සංසාරගතව සාක්ෂාත් කරගැනීම නිසා මේ පින් Kiss cup එකද? Kiss cup එකද? නැගෙන වේදනා තුරුළු මා සිතේ අපමණයි වෙන අයෙක් කෙරේ බැඳිනි දෝය ආදරේ නිහඬ කල්පනා ලොවක තනි වෙලා මහඬයි නැගෙන වේදනා තුරුළු මා සිතේ වෙන කෙනෙක් කෙරේ බැඳිනි ඔය ආදරේ. දැන් ගන්න. අපි කාල සින්දුවක් කියමු ආයේ. Patu? Ay, kami dua nih. Kata nak. Saya tunggu satu. Ama udah, iwas
සින්සියරි. ඔබට අවංක එද්දී දයාසී. ඔබට අවංක නිලයක් තලයක් නොමැති කාර්යභාරයක් සමාජ සේවිකාව. සමාජ සේවිකාව. මට වැටුපක් ගෙවන්නේ තාම කවුරුවත්. මම සමාජයට සේවයක් කරනවා. මේ ඉසුරු අනුස්ක පෙරේරා මහත්තයා එක්ක මේ ඉඳන් සමාජයට සේවයක් කරනවා. හරියට මිනිස්සුත් ආව ගියා. කන බොන්නත් දුන්නා. හොඳ ලස්සන කන බොන්නත් දුන්නා. හොඳ සමාජ සේවයක් කරා. මිනිස්සු ප්‍රශංසා කරා. ගිහි පැවිදි දෙපක්ෂයෙන් ප්‍රශංසා කරා. ගුවනින් ප්‍රශංසා කරා. අනේ හොඳයි. එයාට බලන්නකෝ සතුට. එයාට සතුට බලන්නකෝ. රහයිද? කන්න කම්මැලි කවුත් කනවද? සල්ලිත් නෑ. අගේ සත්‍යයක්වත් නෑ. අලියෝනේ. ඒ කවුරුයි කීයක්වත් නෑ. මම ආවයිද? මහත්තුයාගේ කොමිටියේ දුන්නානේ. ලස්සනයි අමාල දාලානේ. නැගිටින්න එපා කාලින් කාලය. පුටුව හදන්නද? හාද? ඉස්සරහට ගන්න පුටුව.